ඔබේ ජීවිතයට සතුට ධනය සහ සාමය උදා කරගන්න නිවසේ පරිසරය වෙනස් කරගන්නේ කොහොමද කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? අද අපි කතා කරන්නේ වසර දහස් ගණනක් පැරණි චීන ෆෙන්ෂුයි ශාස්ත්‍රයට අනුව ඔබේ නිවසට වාසනාව කැඳවන සරල ක්‍රම 10ක් ගැනයි. ප්‍රධාන දොරටුව පිරිසිදුවට තබා ගැනීම. ෆෙන්ෂුයි වලට අනුව ශක්තිය නිවසට ඇතුල් වන්නේ ප්‍රධාන දොරටුවෙන්. ඒ නිසා දොර ඉදිරිපිට සපත්තු හෝ කුණු කූඩ තබන්න එපා. එය සෑම විටම ආලෝකමත්ව තබන්න. ගලා යන ජලය. නිවසේ උතුරු හෝ ගිනිකොන දිශාවේ කුඩා දිය උල්පතක් හෝ මත්ස්‍ය ටැංකියක් තැබීමෙන් ධනය ගලා ඒම සංකේතවත් කරයි. කැඩපතක් භාවිතය. කැඩපතකින් ධනාත්මක ශක්තිය දෙගුණ කරනවා. නමුත් මතක තබා ගන්න. කිසි විටකත් ප්‍රධාන දොරට මුහුණලා කැඩපත් සවි කරන්න එපා. එයින් නිවසට එන වාසනාව ආපසු හරවා යවනවා. මියගිය ශාක ඉවත් කිරීම. නිවස තුළ ඇති මියගිය හෝ වියලි ශාක ඍණාත්මක ශක්තියක් ඇති කරනවා. ඒ වෙනුවට නිරෝගී කොළ පැහැති පත්‍ර සහිත පැළ වර්ග වගා කරන්න. කුස්සිය සහ ලිප පිරිසිදුව තබා ගැනීම. කුස්සිය කියන්නේ නිවසේ සෞභාග්‍යයේ කේන්ද්‍රස්ථානයයි. විශේෂයෙන්ම ලිප හැම විටම පිරිසිදුව තබා ගැනීම ධනය වර්ධනය වීමට හේතු වෙනවා. ඇඳ තබන දිශාව. ඔබේ ඇඳේ සිට කාමරයේ දොර පැහැදිලිව පෙනවිය යුතුයි. නමුත් පාද දොර දෙසට කෙලින්ම එල්ලවනසේ ඇඳ තැබීමෙන් වළකින්න. ස්වාභාවික ආලෝකය සහ වාතාශ්‍රය. උදෑසනම ජනෙල් විවෘත කර නැවුම් වාතය සහ හිරු එළිය නිවසට ගන්න. එය අඳුරු සහ අකර්මණ්‍ය ශක්තිය දුරු කරනවා. නාන කාමරයේ දොර වසා තැබීම. ෆෙන්ෂුයි මතය අනුව ජලය සමග ධනය පිටව යා හැකියි. ඒ නිසා නාන කාමරයේ දොර සහ වැසිකිලි පියන සෑම විටම වසා තැබීමට පුරුදු වන්න. කැඩුණු පිඳුණු දේවල් ඉවත් කිරීම. කැඩුණු ඔරලෝසු, පිඟන් හෝ උපකරණ නිවසේ තබා ගැනීමෙන් ඔබේ දියුණුව අඩාල වෙනවා. ඒවා අලුත් වැඩියා කරන්න. නැතිනම් ඉවත් කරන්න. වර්ණ භාවිතය. ධනය සඳහා රන්වන් හෝ දම් පැහැයත්, සාමය සඳහා නිල් හෝ සුදු පැහැයත් නිවසට එකතු කරන්න. මේ සරල වෙනස්කම් ඔබේ නිවසට වගේම ජීවිතයටත් විශාල වශයෙන් වෙනසක් ගෙන දෙයි. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න විෂන් ටෝක් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.